මම විශ්ව කොඩිකාරයිලාගේ ගෙදර ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ නුවර. ඒගොල්ලන්ගේ බුදුමැදුරක් හදලිවලා ඒක විවෘත කරන උත්සවය තියෙන්නේ හෙට. ඒ කියන්නේ 7 වෙනිදා. අද 6 වෙනිදා. ඉතින් මේකෙදි කොත් පැලැන්වීම සහ බුද්ධ ප්‍රතිමා ස්ථාපනය කරන එක කරනවා. by the way විශ්ව කියන්නේ මගේ කසින් අයියා. ඉතින් අපි හෙට ගිහිල්ලා බලමු උදේ පාන්දර මොකද වෙන්නේ කියලා. right good morning හැමෝටම. ඉතින් යන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් බලමු ගිහිල්ලි වෙලා සයිට් එකට මොකද වෙන්නේ කියලා. රයිට් එතකොට දැන් ඔන්න ඇවිල්ලා වැඩ ටික ඔක්කොම කරලා පොඩි සපෝට් එකකුත් දීලා තියෙන්නේ. අපි යම් පල්ලෙහාට බලන්න දැන් බුදුමැදුරට යන් අපි බලන්න මොකද කියලා කොහොමද තියෙන්නේ කියන එක. ඉතින් කට්ටිය දැන් වැඩ කරලා ඉවරයි. ඊතරම ඉවරයි. දැන් තියෙන පොඩි දේවල් ටිකක් අර තියෙන එක. මේක තමයි බුදුමැදුර. කොත තාම දාලා නැහැ. තාම පටන් ගන්න ගමන් ඉන්න නිසා පොඩි ප්‍රොඩක්ෂන් එකකුත් යනවා මට පේනවා. පත්පසිරි කොඩිකාර මෙතුන්ට කොට නිරාවරණය කරන මෙන් ඉතාමත් ගෞරවාන්විතව මං ඉල්ලා සිටිනවා. සාදු සා රයිට් බුදුමැදුරේ කොත තිබ්බා. දැන් තියෙන්නේ බුදු පිළිමා ස්ථාපනය. so basically මෙතන මේ පිටිපස්සේ තියෙන්නේ බෝගහ. බෝගහ ගොඩාක් කාලයක් තිස්සේ තිබ්බ. අතරම මේක මේ ගම දැන් ওই පිටිපස්සේ තියෙන්නේ කොට්ටම්බ ගහක් මට මතක විදියට. මෙතන මෙහෙම කණ්ඩියක් තිබ්බේ නැහැ. මේ පස් කණ්ඩිය කපලා තමයි. එතකොට මේ විදිහට හදලා තියෙන්නේ. දැන් බුදු පිළිම වහන්සේ වඩම්වනවා අර පැත්තෙන්. අපගේ උත්තරීතර කන්ද උඩරට වැඩ ඉන්න අපිට ජීවිතේ පැහැදිලිව යුදේ අධ්‍යක්ෂකවරයෙකු පත්මසිරි කොඩිකාර මෙතුදුනි මම තරුණ ආසලා එක්ක නෙවෙයි කායිකවත් කියන කතාවක් මේ අවස්ථාවේදී කියනවා. මම මේකට නම දානවා විජේ ජෝති බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කියලා. වැඩේ ඉවරයි. කොට මේ තමයි අන්තිම දර්ශනය. දැන් ඒතර යන්න තමයි තියෙන්නේ. එතකොට මම හිමුණොත් හෙට තමයි කැන්ඩි වලින් යන්නේ. එතකොට මගේ නම කුමාර් ජයරංග.